වැරදිමක් කියලා ඒක නිවැරදි කරනවා. ඒකේ අවසන් පූර්ව තරගයක් සෙල්ලම් කරන්නේ නැහැ. ආයරුව අවසන් පූර්ව තරගයක් ක්‍රීඩා නොකරන බව දැනුම් දී තිබෙනවා. ඊයේ සන්ධ්‍යා භාගය තුල කුසපත් ඇදීම තුලදී සඳහන් කළ තිබුණු ආකාරයටම තරගාවලිය ඉදිරියට පවත්වාගෙන තිබෙන කලා 19 පාල කාන්තා කණ්ඩායම තුල යනුවේ පළමුව සහ දෙවන කණ්ඩායම් දෙකෙහි අවසන් මහා තරගයක් පැවැත්වීමට නියමිතයි. යනුව තුන්වෙනි ස්ථානයට මේකෙහි ලකුණු තිබෙන කණ්ඩායමට තුන්වෙනි ස්ථානය ලබා දීමට තීරණය කර තිබෙනවා. ඊයේ රාත්‍රී කාලය තුල ඊයේ සන්ධ්‍යා භාගය තුල මේ කුසපත් අදින අවස්ථාව තුලදී දැනුම් ආකාරයටම මේ තරග කාලසටහන පැවැත්වීම පිළිබඳව ගෞරවය කුඩු සිතා මේ සිට සංවිධායක කරුණේ වගේම ආදිලා ශිෂ්‍ය තරග මාලාවේ කාන්තා අවසන් මහා තරගයේ සුසුකම් ලැබීමට ඉඩකඩ ඉර දොරගුරු වෘත්ති කරගත්තා. දාබේ පිටාලේ මිත්‍රනේ මේ සිට කොස්කොඩ ෆ්‍රෙන්ඩ්ස් කාන්තා කණ්ඩායම නිල වශයෙන් 2026 වෘත්ති බරපන්ති යටතේ තරග වැදුවේ අවසන් මහා තරගයට අවසන් මහා තරගයේ දොරගුරු වෘත්ති කරගත්තා. මේ දැන් පැවති තරගයේ ජයග්‍රහණය කරමින් ඔරිසපතර තරගයේ ජයග්‍රහණය කිරීමට යනුව දෙපැත්තේ තරගයේ තවත් වැඩගත් තරගයක් අපිට ආරම්භ කරගන්නේ. බලිබුලේ අනවසා හොරකම් කණ්ඩායම අතර අවසන් පූර්ව වෘත්ති තරගයේ පවතින්නේ පූර්ව තරගය යගමයි ඉකාගේ දලබු නයිස්කන් දිවගම් 640 දින කාලයකට කොළඹ නයිසා වරණ එක්සත් කණ්ඩායමක හැකි කුණි ක්‍රීඩා පිළියක් එක්ක වාර්තා කරන්න. ඒ වගේම වයස අවුරුදු 19 15 නාවල කන්ද කණ්ඩායම සහ මාකදුරු ස්ටෝ කණ්ඩායම ක්‍රීඩා පිළියක් දෙක වෙත වාර්තා කරන්න. වයස අවුරුදු 19 15 නාවල කන්ද කණ්ඩායම සහ පවා එකතු කර සිටියා. අමිල මදුසංක මහත්මයා මා සාකච්ඡා කරන අමිල මදුසංක මහත්මයා 640 යටතේ කිලෝග්‍රෑම් 640 පිරිමි බරපන්ති යටතේ කොළඹ කණ්ඩායම සහ හොරණ එක්සත් කණ්ඩායම දෙක හැකීක්මනි ක්‍රීඩා පිළියම් එකට වාර්තා කරන හොරණ එක්සත් කණ්ඩායම සහ කොළඹ ජයන්ට්ස් කණ්ඩායම ක්‍රීඩා පිළියම් එකට වාර්තා කරන්න. යනුව දෙවන වටේ ආරම්භ කිරීමට සූදානම් තරග ආරම්භණයේදී කුහුණු කරු පමණක් ඉතිරිව අනිත් සියලු දෙනා ඉවත් යා යුතුයි. මේ ක්‍රීඩා පිටිය තුලින් කුහුණු කරු පමණක් ඉතිරිව අනිත් සියලු දෙනා ඉවත් යා යුතුයි. ක්‍රීඩා පිටිය තුලින් තරග තරග ආරම්භ කරා. මොන තරග වටේ හොමගම කණ්ඩායම සහ ගණිමුල්ල කණ්ඩායම අතර මොන ඡායග්‍රහණයේ හොමගම කණ්ඩායම සතුන කණ්ඩායම තුරු තරගයක් ලබා දෙනවා දෙතුන මේ ආරම්භ පූර්ව තරගයේ මාකදුරු ස්ටෝ කණ්ඩායම මාකදුරු ස්ටෝ කණ්ඩායම වයස අවුරුදු 19 15 මාකදුරු ස්ටෝ කණ්ඩායම හැටියට පොලිස් වෙනින යනුව තුන් තරගයක් දැන් ආරම්භ වී තිබෙනවා. ගණිමුල්ල පිළිකාව ප්‍රබල තර්ජනයක් එකතු කර තිබෙනවා. ප්‍රථම වටේ පරාජය සමග තීව්‍ර මට්ටමක පවතින්නේ දැන් මේ වරුද්ද ගණිමුල්ල පිළිකාවට කිසිම හෝමාගමෙන් ශ්‍රී අභියෝගය අතහරින්නට කැමැත්ත පෙන්වු කරන්නේ නැහැ. දාබට ඩාවුලේ මිත්‍රනේ කිසිම මේ පුහුණු කාර්යයේ තරණ පුද්ගලයා පවා ඉතාමත් ඉහළ වටකම සහිත පුද්ගලයෙක් නිර්මාණය තිබෙනවා. යනුවේ තරගයේ ජයග්‍රහණය මෙලෙස හිමි කර ගන්නා විට ආදිලා 26 වෘත්තකාණ්ඩේ කාන්තා වෘත්තකාණ්ඩේ යටතේ පැවති තරගයේ අවසන් මහා තරගයේ සඳහා ඉදිරිපත් වීමට නියමිතයි. හෝමාගම එක්සත් ක්‍රීඩිකාව අන්තිසනම හෝමාගම සහ කුස්කඩ ෆ්‍රෙන්ඩ්ස් අතරේ අවසන් මහා තරගයේ තවත් බොහෝ වේලාවකින් නැරඹීමට ඔබ දින කල ලබා දීමට බලාපොරොත්තු වෙන්නේ. දාපත් ලාවලේ මිත්‍රනේ මෙලෙස අර්ධ අවසන් පූර්ව තරග දෙකක් මෙලෙස